ආදරය යනු ජීවිතයේ සුන්දරතම සහ ගැඹුරුතම හැඟීමකි. ආදරය යනු හුදෙක් හැඟීමක් පමණක්ම නොවේ. එය ක්‍රියාවකි, කැපවීමක් සහ අවබෝධයකි. ආදරය යනු ඔබ දෙදෙනා අතර ඇතිවන දැඩි බැඳීමකි. එය එකිනෙකා කෙරෙහි ඇති විශ්වාසය සහ ගෞරවය මත පදනම් වූවකි. ඔබේ අදහස්, හැඟීම් සහ අවශ්‍යතා විවෘතව සහ අවංකව එකිනෙකා සමග බෙදාගන්න, එකිනෙකාට ඇහුම්කන් දීම සහ තේරුම් ගැනීම ආදරය කරන දෙන්නෙක් අතර තිබිය යුතු වැදගත්ම කාරණාවක්. එකිනෙකාගේ අදහස්, හැඟීම් සහ අඩුපාඩු තේරුම්ගෙන ඒවාට ගරු කරන්න පුරුදු වෙන්නම වෙනවා. ඉවසීම කියන දේ ආදරය කරන දෙන්නෙක් අතර තිබිය යුතුම කාරණාවක්. එකිනෙකාගේ පෞද්ගලිකත්වය, නිදහස සහ අදහස් වලට ගරු කරන්න පුරුදු වෙන්න. එකිනෙකාගේ සතුට සඳහා උත්සාහ කරන්න. කුඩා දේවලින් සතුට සොයාගන්න නිතරම වග බලා ගන්න. නිවැරදි සහකරුවෙක් හෝ සහකාරියක් අපේ ජීවිතයට ලැබෙනවා නම් අපේ ජීවිතය මොනතරම්නම් ලස්සන වේවිද? ඔබට අවශ්‍ය මොන වගේ සහකරුවෙක්ද සහකාරියක්ද කියලා ඔබම හිතන්න. ඔබේ අගයන්, අරමුණු සහ ජීවන රටාවට ගැළපෙන කෙනෙක් තෝරගන්න. ඔබේ මනසට සහ හදවතට සවන් දෙන්න. ඔබේ හදවතේ හැඟීම් වලට මෙන්ම ඔබේ මනසේ තාර්කික තර්කවලටද ඇහුම්කන් දෙන්න. ඔබ දෙදෙනාටම ජීවිතයේ සමාන අරමුණු සහ අගයන් තිබිය යුතුය. මෙය ඔබ දෙදෙනා අතර ඇති බැඳීම ශක්තිමත් කරයි. ඔබ දෙදෙනාට හොඳින් sannivedanaya කිරීමට හැකි විය යුතුය. එකිනෙකා කෙරෙහි ඇති කැපවීම සහ විශ්වාසය වැදගත්ම කාරණාවක් බවට පත්වෙනවා ආදරය කරන දෙන්නෙක් අතර. ඔබේ සහකරු හෝ සහකාරිය ඔබේ පවුල සහ මිතුරන් සමග හොඳින් සම්බන්ධ විය යුතුය. ඔබේ සහකරු හෝ සහකාරිය වගකීම් සහගත කෙනෙකු විය යුතුය. ආදරය යනු ගමනකි. එය සෑම විටම පහසු නොවන අතර එයට කැපවීම සහ උත්සාහය අනිවාර්යෙන්ම තිබිය යුතුම කාරණාවක්. ඔබ නිවැරදි සහකරුවෙකු තෝරාගෙන එකිනෙකාට ආදරය කරන විට එය ඔබේ ජීවිතයට මහත් සතුටක් සහ සැනසීමක් ගෙන එනු ඇත.